කොහොමද යාළුවනේ? ඔන්න තවත් සුපිරිම වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මේ වීඩියෝත් ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත් වේවි කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ VIP සර්කිට් එකක්. මේකත් ඉතින් ගොඩක් කට්ටිය හොයන සර්කිට් එකක් තමයි. ඉතින් ඒ හින්දා තමයි මට වීඩියෝ එකක් ගේන්නම කියලා හිතුනේ. ඉතින් මේ සර්කිට් එක කඩේ රුපියල් 250ට 350ට වගේ මිලදී ගන්න නම් පුළුවන්. මේ තියෙන්නේ සර්කිට් එකේ අර නිල් පාට වගේ තියෙන කෑල්ල ගලපුවාම තියෙන්නේ අස්සේ වෙන්න මෙහෙම තමයි. ඉතින් යාළුවනේ පේනවා ඇති මේක ගහලා තියෙනවා වෝල්ට් 12 පවර් කියලා. ඉතින් මේකේ වෝල්ට් 12 තමයි පවර් දෙන්න පුළුවන්. යාළුවනේ ඉතින් මේක නම් VIP සර්කිට් එකක් නෙවෙයි. හැබැයි මේකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්. ඉතින් මේක ඩිම් සර්කිට් එකක් යාළුවෝ. ඉතින් මේකෙත් ලයිට් ඩිම් වෙන්න දාන්න පුළුවන් මේ සර්කිට් එක. ඉතින් මේ සර්කිට් එක නම් කඩේ රුපියල් 250ට වගේ ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ සර්කිට් එකේ තවත් විශේෂ දෙයක් තමයි ඉතින් මේකේ මූඩ් වෙනස් කරන්න පුළුවන්. අපේ ලයිට් වල එළිය අඩු වැඩි කරන්න පුළුවන්. ඕන දෙයක් මේ සර්කිට් එකේ කරගන්න පුළුවන්. යාළුවනේ ඉතින් මට හිතුණා ලයිට් එක සෙට් කරලා පෙන්නන්න. එහෙනම් බලන්නකෝ මේ ලයිට් එක පත්තු වෙන්නේ කොහොමද කියලා. ඉතින් පත්තු කරා පස්සේ හොම තමයි තියෙන්නේ යාළුවනේ. ඉතින් යාළුවනේ මම කියන්නේ මේකේ ලයිට් මූඩ් වෙනස් කරන්න පුළුවන්, ලයිට් එළිය අඩු වැඩි කරන්න පුළුවන්. ඉතින් සර්කිට් එකේ පේනවනේ එක එක මූඩ් තියෙනවා මේකේ. රටා නම් ගොඩක් තියෙනවා. පේනවනේ යාළුවනේ මේකේදී ඔප්ෂන් තුනක්ම දීලා තියෙනවා අපිට. ලයිට් අඩු වැඩි කරන්න පුළුවන්, ඩිම් කරන්න පුළුවන්, ස්පීඩ් එක අඩු වැඩි කරන්න පුළුවන් අපේ ලයිට් එකේ. පේනවනේ. ඉතින් යාළුවනේ ගොඩක් කට්ටිය ඇහුවා ලයිට් පට්ටියක් වෙන පැත්තකින් කොහෙන් හරි කැපුවොත් ඊටු ටික පත්තු වෙන්නේ නැහැ නේ. අන්න ඒ වගේ ගොඩක් ප්‍රශ්න ඇහුවා. ඒකට ඉතින් විසඳුමක් ගෙනාවා මම ඕනේ. ඉතින් යාළුවනේ ඕනම ලයිට් පටියක මෙන්න වගේ ධන ඍණ අග්‍ර දෙකක් තියෙනවා. ඉතින් මැදින් තියෙන සමහර පටිවල තනින් තනක් තියෙනවා. එන්නේ එතනින් ඔයාලට කපා ගන්න පුළුවන් මේ ලයිට් පටිය වලට ඕන ප්‍රමාණයට. දැන් ඉතින් ඔයාලා හිතා යාළුවනේ මේක මැදින් කපපු වින්ද ලයිට් පටේ පත්තු වෙන්නේ නැති වෙයි කියලා. එහෙනම් බලන්නකෝ පත්තු වෙනවද නැද්ද කියලා.
ඉතින් යාළුවෝ ලයිට් එක නම් පත්තු වෙනවා. යාළුවෝ ඉතින් මේ වීඩියෝ එකත් හොඳයි කියලා හිතෙනවා. ඔයාලා මොන හරි මේකෙන් දෙයක් ගත්තා නම් වීඩියෝ එක ලයික් එකක් දාලා channel එක subscribe කරගෙන යමු. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.